වසඹ රජතුමා. ඇත්තම කවුද වසඹ රජතුමා කියලා කියන්නේ? ලංකා ඉතිහාසයේ අපිට හම්බෙන කවුද මේ වසඹ? මේ පිටපත අපි කතා කරන්නට ඕන. ඔබ තවදුරටත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. වසඹ රජතුමා ගත්තාම ලංකේ ඉතිහාසයේ තුල නව රාජ්‍ය පෙළපතක් ආරම්භ කරපු පාලකෙක් විදිහට අපිට සැලකන්න පුළුවන්. මොහු ගත්තාම අපි දන්නවා යසලාලකතිස්ස රජතුමාගෙන් පසුව මම ඉහත වීඩියෝ එකේ සඳහන් කළා. ඔහුගෙන් පසුව රජ වෙනවා දොරටු පාලකයා ලෙස කටයුතු කළ සුබ රජතුමා. මේ සුබ රජතුමා පත් වූ වහාම නස්ත්‍රස්ත්‍රකරුවෝ අනාවැකිකරුවෝ කියලා තියෙනවා. මොහු ඉතා ඉක්මනින් රාජ්‍ය අවසන්කට වසඹ නම් අයෙක් රජ බවට පත් වෙනවා කියලා. මේක සමග වසඹ කියලා නම් තියන අය හොය මරන්න ගන්නවා. එහිදී රජතුමාගේ සේනාවේ හිටපු එක් සෙන්පතිවරයෙක්ගේ බිරිඳ විසින් මේ නම වසඹය කුමාරයෙක්ව සංගවාගෙන ඉඳලා තියෙනවා. මොහු කුමාරයෙක් නෙමෙයි සාමාන්‍ය කෙනෙක්. පසුව ඔහු සේනා සංවිධානය කොට වසඹ නමින් ලංකා රාජ්‍යය ලබා ගන්නා බව තමයි සඳහන් වෙන්නේ. මේ වසඹ රජතුමා ගත්තාම නව රාජ්‍ය පෙළපතක් වූ ලම්බකර්ණ රාජ්‍ය පෙළපත ආරම්භ කරපු රජතුමා විදිහට අපිට දක්වන්නට පුළුවන්. මොහු බොහෝ දුරට ලංකා ඉතිහාසයේ තාම වැදගත් පාලකයෙක්. මේ වසඹ රජතුමා ගත්තාම මොහුගේ කාලය තුල ඉන්දියාවේ සිද්ධ වෙනවා ඔය ක්‍රිෂ්ණා යමුනා ගංගා නම් ඒ ආශ්‍රිතව ආහාර සම්බන්ධ ගැටලුවක් වෙනවා. විශේෂයෙන්ම දුර්භික්ෂයක් වගේ වහින්න නැතුව ඊටාම වියලි කාලගුණික තත්වයක් ඉන්දියාවේ මේ ක්‍රිෂ්ණා ගංගා නිම්න මිටියාවද තුල ඇති වෙනවා. මේකත් සමග ලංකාවේ ධාන්‍ය වලට ලංකාවේ සහල් ඇතුළු මේ ධාන්‍ය වර්ග වලට ඉන්දියාවෙන් විශාල ඉල්ලුමක් ඇති වෙනවා. එතකොට මේ ඉල්ලුමත් සමග දකින්න වසඹ රජතුමා ලංකාව තුල සිද්ධ වෙන මේ ඉන්දියාව තුල සිද්ධ වෙච්ච මේ දේ නිසාවෙන් අනාගතේ ලංකාවෙත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. ඒක නිසාවෙන් මොහු විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය සවිමත් කරන්න ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉතාමත්ම විශාල වැඩ කොටසක් කරනවා. මහ වැව් 11ක් නිර්මාණය කරනවා. ප්‍රධාන ඇලවේලි 12ක් නිර්මාණය කරනවා. ඒ වගේම මෙතුමා තමන්ගේ රාජ්‍යත්වයේ සඳහා උතුරු ප්‍රදේශයේ පාලනය කරන්න පත් කරනවා ඇමතිවරයෙක්ව. විශේෂයෙන්ම ඉසිගිරි කියන ඇමතිව පත් කරලා උතුරු ප්‍රදේශයේ පාලනය කරන්න වගේ මෙතුමා පිළිබඳව ලියවිච්ච මේ වල්ලිපුරම් රන්සන්නස වගේ තාමත්ම වටිනා ලේඛන අපිට ලංකා ඉතිහාසයේ තුල අධ්‍යයනය කරද්දී හම්බෙනවා. මෙතුමා රාජ්‍ය වර්ෂය ගත්තොත් එහෙම මෙතුමා ආරම්භ කරන ලද නව ලම්බකර්ණ රාජවංශය අනුරාධපුර රාජධානිය තුල වසර 370කට අධික කාලයක් රාජ්‍ය පාලනය කළ අතර මෙතුමාගේ රාජ්‍ය කාලය ගත්තොත් වසර 44ක් විදිහට ලංකා ඉතිහාසයේ සඳහන් වෙනවා. තාමත් ප්‍රබල ප්‍රතාපවත් වාරි කර්මාන්ත ශ්‍රේෂ්ඨය පිළිබඳව කටයුතු කරපු රජ කෙනෙක් විදිහට ලංකා ඉතිහාසයේ මේ වසඹ රජතුමා එකතු වෙනවා.